වෘෂභ ලග්නය 2026 ලග්න 12 අතරින් සාර්ථකම ලග්නය විදිහටයි වෘෂභ ලග්න හිමියන්ව මා අද නම් කරනවා. ඉතින් තොරතුරු කියනවා මේ වීඩියෝ එක අවසාන වෙනතෙක් රැඳී සිටින්න. ඉතින් ඔබට සුවිශේෂී මතක් කිරීමක් කරනවා. මේ වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න. මේ channel එක තාම subscribe කර නැතිනම් දැන්ම subscribe කරන්න. වෘෂභ ලග්න හිමි ඔබ සාමාන්‍යයෙන් ඉවසීමෙන් සහ ස්ථාවරව වැඩ කරන කෙනෙක් කියා මා දන්නවා. වටින දේවල් ලැබෙන්නේ ඒ වෙනුවෙන් ඉවසීමෙන් බලා සිටින අයටයි යන කියමන ඔබට මෙම වසරේදී හොඳින්ම ගැලපෙන බව මා විශ්වාස කරනවා. ඉතින් ඔබට ධනය ලැබෙන විටදී ඔබ බලය සහ ධනය නිසි ලෙස කළමනාකරණය කරගන්න. ධනය ලැබෙන විට නිහතමානී වෙන්න. කිසිම වෙලාවක ඔබේ ගමන නතර කරන්න එපා. අද ඔබ කරන කුඩා ආයෝජනය හෙට ඔබව මහා කෝටිපතියෙක් බවට පරිවර්තනය කරනවා. ඉතින් වෘෂභ ලග්න හිමියනි මා ඔබට මතක් කිරීමක් කරනවා. ඔබගේ උප්පත්ති කේන්දරේ ළඟ තබා ගන්න මෙම ග්‍රහ පීඨීන් තිබුණොත් මා මේ කියන පලාපලයට හානි විය හැකියි. මේ කියන පලාපලය ඔබට නොලැබෙන්න පුළුවන්. මොකද මේ පලාපලය අහලා ඔබ මේ වසරේ අවසාන වෙද්දී මම මෙහෙම දෙයක් කිව්වා මට මේ දේවල් ලැබුණේ නැහැ කියන ඒ සිතුවිල්ල ආවොත් ඔබට ඇත්තෙන්ම ඒ ගැන ඔබ දුක් වෙනවා ජ්‍යොතිෂය සම්බන්ධව. ඒක නිසා ඔබට මං සුබ කාරණා වගේම අසුබ පැත්තකුත් තිබෙනවා. ඉතින් ඒ කාරණා ඔබේ කේන්දරෙන් හඳුනා ගන්න මා යම්සි හේතු ටිකක් කියනවා. ඒ හේතු ඔබගේ කේන්දරයේ තිබෙනවාද කියා පරීක්ෂා කර බලන්න. 2026 වසර කියන්නේ වෘෂභ ලග්න හිමි ඔබට ඊ타ත්ම සුවශීෂී වසර. වසර කිහිපයක් තිස්සේ ඔබ බලාපොරොත්තු බොහෝ දේ සැබෑ කරගන්න පුළුවන්. ඒ වගේම මෙම වසර ඔබගේ ජීවිතයේ ස්වර්ණමය වසරක් විදිහට මා නම් කරනවා. ඉතින් විශේෂයෙන්ම ධනය, දේපල සහ පවුල සතුට සම්බන්ධයෙන් මෙම වසරේ ලැබෙන ප්‍රතිඵල ඔබව පුදුමයෙන් පුදුමයට පත් කරනවා. ඉතින් අපි බලමු වෘෂභ ලග්න හිමියනි ඔබට මෙම වසරේ කොහොමද ඔබේ උප්පත්ති කේන්දරය අනුව මෙම ග්‍රහ පීඨින් වෙනස් වෙන්න පුළුවන්. නමුත් ඔබ වෘෂභ ලග්න හිමියනි 2026 වසරේ වැඩි කාලයක් ගුරු ග්‍රහයා සහ සෙනසුරු ග්‍රහයාගේ පිහිටීම ඔබට ඊ타ත්ම හිතකර ලෙස බලපානවා. ධනකාරක නොහොත් ඥානකාරක ගුරු ග්‍රහයා ඔබගේ ධනස්ථානය සහ පෞල් ස්ථානය කෙරෙහි දක්වන සුබ දෘෂ්ටිය නිසා මෙම වසර පුරාම ඔබට මූල්‍යමය ස්ථාවර තත්ත්වයක් පවත්වාගෙන යාමට මේ ග්‍රහයෝ දෙන්න උපකාරී වෙනවා. පවුලේ දියුණුව වෙනුවෙන් කරන කැපවීම මල්පල ගැනීමත් මෙම වසරේ විශේෂත්වයක්. විශේෂයෙන්ම ධන යෝග රසක් පෑදෙන වසරක් ලෙස මේ 2026 වසර නම් කරන්න පුළුවන්. ඒට හේතුව ඔබගේ 8 වෙන්නාධිපති සහ 11 වෙන්නාධිපති ගුරු ග්‍රහයා කටක රාශිගත වීමෙන් ඔබට හදිසි ධන ලාභ වගේම හදිසි ලොතරැයි දිනුම් ලාභත් ලැබීමේ හැකියාවක් තිබෙනවා. ඔබගේ උප්පත්ති කේන්දරයේ ගුරු ග්‍රහයා ශක්තිමත්ව සිටිනවා නම්. ඒ වගේම වෘත්තීය ජීවිතය ගැන කතා කළොත් ඔබ රැකියා කරන ස්ථානයේ කැපී පෙනෙන චරිතයක් බවට පත් වෙනවා. ඔබේ දක්ෂතාවලට ලැබිය යුතු නිසි ගෞරවය සහ උසස් වීම මෙම වසරේදී ඔබට හිමිවීමට නියමිතයි. ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබගේ ව්‍යාපාර ජාලය පුළුල් කිරීමටත් නව පාරිභෝගික පදනමක් ගොඩනගා ගැනීමටත් මෙය හොඳම කාලයයි. ඒ වගේම විදේශගත වීමට බලාපොරොත්තු වෙන සිටින කෙනෙක් නම් ඔන්න ඔබට විදේශ වරන් හිමිවීමේ හැකියාවක් තිබෙනවා. ඉතින් මේ විදේශ වරන් හිමිවීමේදී ඔබට යුරෝපීය රටකට සංචාරය කර ගැනීමට හැකි වාසනාවන්ත වසරක් විදිහට මේ 2026 නම් කරන්න පුළුවන්. ඒ වගේම ආදරය සහ පෞල් ජීවිතය සම්බන්ධයෙන් 2026 වසර ඉතාමත්ම සුන්දරයි.
විවාහය ප්‍රමාද වීම පවතින වෘෂභ ලග්න හිමියන්ට මංගල සීනු හැඩ වෙන වසරක්. ඔබේ විවාහ ජීවිතය වගේම ඔබගේ ප්‍රේම සම්බන්ධතාත් ඔන්න මල්ඵල ගැන්වෙන වසරක් විදිහට නම් කරන්න පුළුවන්. ඔබේ සම්බන්ධතාවය විවාහය දක්වා ගෙන යාමටත් මව්පියන්ගේ ආශිර්වාදය හිමි වී පවුල තුල පැවති මතභේද දුරු වී සාමය සමගිය රජ කරන වසරක් ලෙස මා වෘෂභ ලග්න හිමියන්ට මේ 2026 නම් කරනවා. ඒ වගේම වාසනාව වගේම ඔබගේ සෞඛ්‍ය ගැනත් වැඩි සැලකිලිමත් භාවයක් දක්වන්න. මොකද ඔබ අධික පැණි රස කෑම පරිභෝජනය කළොත් ඔබට ඔබගේ ඇඟේ තිබෙන ලේ ධාතුවේ සීනි මට්ටම වැඩි වී ඉතින් සීනි අධික තත්ත්වයක රෝගී තත්ත්වයකට මුහුණ පාන්න වෙනවා. ඒ වගේම තෙල් කෑමේදී ඔබ මතක තබා ගන්න ඔබගේ අප්මාවේ තෙල් ගබඩාවේ අප්මාවේ දුර්වලකම් ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම බඩේ අජීර්ණ තත්ත්ව ඇතිවීමට ඉඩ තිබෙනවා. ඉතින් වෘෂභ ලග්න හිමියනි ඇත්තෙන්ම දැන් කටක රාශිගත වීමෙන් පස්සේ ඇත්තටම ධන යෝගයක් ඔබට ලොතරයි වාසනාවක් මේ සමහරක් වෘෂභ ලග්න හිමියන්ට පළ දෙන කාලයක්. හැබැයි මම මේ කියන කාරණා ඔබට ලැබෙන්නේ නැහැ කියලා ඔබ දුක් වෙන්න එපා. ඒකට හේතු තිබෙනවා ඔබගේ කේන්දරය. මම අර කලින් කිව්වා ඒ කේන්දරේ ඔබගේ අතට ගන්න මේ කියන කාරණා ඔබගේ උප්පත්ති කේන්දරේ තිබෙනවාද කියලා බලන්න. එතකොට ඔබගේ උප්පත්ති කේන්දරේ චන්ද්‍රයා 4 වෙනි කොටුවේ සිටිනවා නම් ඒ වගේම චන්ද්‍රයා 10 වෙනි 11 වෙනි 12 වෙනි කියන ස්ථානවල සිටිනවා නම් මා මේ කියන ප්‍රතිඵලයට හානි විය හැකියි. ඒක නිසා ඔබ සැලකිලිමත් වන්න. චන්ද්‍රයා 4 10 11 12 කියන තැන්වල සිටිනවා නම් ඒ ඔබට ජම්ම ඒරාෂ්ටකයක් බවට පත් වෙනවා. එතකොට මානසික පීඩා වගේම ඔබගේ හිතට වද දෙන කාරණා ඒ වගේම රැකියාවේ ගැටලුකාරී තත්ත්ව ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ වගේම කුජ ශනි යෝගයක් තිබෙනවා නම් රවි ශනි යෝගයක් තිබෙනවා නම් ගුරු ශනි මේ ග්‍රහය තුන් දෙනා ශනිත් එක්ක යෝග වෙලා එකම කොටුවේ සිටිනවා නම් එතනදී මා මේ කීපු පලාපලයට යම්සි හානියක් වෙන්න පුළුවන්. ඉතින් මෙවැනි ග්‍රහ පීඨීම් නැතයි කියා මා විශ්වාස කරනවා. සමස්තයක් විදිහට ගත්තොත් මේ ග්‍රහ පීඨීම් තිබුණත් මේ වසර මැද වෙද්දී ඔබට ගිය වසරට වඩා සුබ කාරණා තමයි ඔබගේ කන් දෙකට ඇසෙන්නේ. අන්න ඒක මතක තබා ගන්න. ලග්න 12න් සාර්ථකම ලග්නය වෘෂභ ලග්නයයි. මේ 2026 වසර පමණක් නෙමේ 2027 වසර දක්වාම මේ ඔබේ පෙර පින මතුවෙන කාලයක්. වෘෂභ ලග්න හිමියනි ඔබට සුබම සුබ 2026 වසරක් වේවා. ඔබට තෙරුවන් සරණයි.